උත්තර හොයන්නේ ලංකාවේ 30 වසරක යුද්ධය නැති කරපු ඒ වගේම තමයි ප්‍රභාකරන්ගේ මරණයට පලිගන්න ප්‍රභාකරන්ගේ ජීවිතයට හානි කරපු ඒ ඩයස්පෝරාවට ඕන විදිහට පරිපාලනය ගෙන තැනට එන්න හදනවා. ඒකේ අවසානයේ නැති වෙන්නේ අපේ රටේ ජාතික අභිමානය, මිත්‍රත්වය. ඒ වගේම තමයි අභිමානවත් ජාතියක් කෙලෙසෙන්න පටන් ගන්නවා. මේක තමයි ඇත්ත කතාව. මේ ඔයගොල්ලෝ දකින්න ගොසිප් වල හැමතැනකම ගහන්නේ මඩ. මේ හැමතැනකම ගහන නින්දා අපහාස. ඔයගොල්ලන්ගේ ගමින් ගම නැගිටින නායකයන්ව පාලනය කරනවා. ඒ වගේම තමයි රටට ආදරය කරන ඒ ජනහිතකාමී ඒ තරුණ පරපුර විනාශ කරනවා. ඔවුන්ට නින්දා අපහාස චෝදනා අපහාස අඩුම තරමේ නැති වරදට හරි පුංචි වරද මිනිස්සු අතින් වැරදි අඩුපාඩු වෙනවා මම නෑ කියන්නේ නෑ. හැමෝම කෘතඥ ලෝකයක ජීවත් වෙන කෙනා දැන් අමතක කරන්න එපා. නිදොස් කෙනෙකු මේ දියට උපදින්නේම නැත. ඒත් වැරදි අඩුපාඩු අතරයි අපරාධ අතරයි වෙනසක් තියෙනවා. ඔන්න ඔය කාරණේ තේරුම් ගන්න. අපරාධ කරපු මිනිස්සු විසින් කියනවා අනිත් මිනිසුන්ගේ අර පොල් කෙන්දට බහිනවා. පොල් පරාල Taman ළඟ තියාගෙන. ඊටු ටිකක් කියන්න. මම මේරු සම්පල්ලියේ නේද විශිෂ්ටම චරිතයේ තියෙන්නේ අපමහා බෝසතන් වහන්සේ. හොඳම තරහකාරයෙක් හිටියේ නැත්තම් මම දැක්කා උන්වහන්සේට බුද්ධත්වයට එන්න බැරි වෙනවා. දෙව්දත් ඒ වගේ චරිත. ඊට අමතරව හොඳම ෆිල්ම් එකක් ලස්සන වෙන්නේ. හොඳම තරහකාරය හොඳම රෞද්‍ර ප්‍රතිවාදියෙක් හිටියොත්නේ ෆිල්ම් එක ලස්සන තියෙන එතන. ඒ නිසා මම කැමතියි තරහකාරයෝ බිහි වෙනවට. හැබැයි මතක තියාගන්න ප්‍රශ්නේ තරහකාරයා තේරුම් අරගෙන ඒ ෆිල්ම් එකේ අවසානයේ වගේ ලස්සනට හිතවත් වෙලා හි. මොකද හේතුව ඔවුන්ට තේරෙන ඔවුන්ගේ අර කකුලේක වුණත් තමන්ගේ ජීවිතේ හැලියක දාලා රත් කරනකම් ඔවුන් හිතනවානේ මේක හොඳ ජල බඳුනක් කියලා. හැබැයි රත් වෙලා යනකොට තේරෙන්නේ හැමෝටම මේ විපත්ති ආවා කියලා. අන්න ඒ වගේ ජීවිතයක් අපේ මිනිස්සුන්ට තියෙන්නේ. තරහකාරයෝ ඉන්නවා. තරහකාරයෝ නැති වෙන සමාජයක් නැහැ නේද? ඉතින් අපමහා බෝසතාණන් වහන්සේලාත් ගල් පෙරුණා මම කව. මිනිස්සුන්ට ඒ රාෂ්ට්‍රයක් යනකොට අෂ්ටමී රාෂ්ට්‍රකයේදී අෂ්ටමී රාෂ්ට්‍රයක් අම්බුව පරිස්සම් වෙන අනතුරක් මාරකයක් විපත්තියක් බංකොලොත් වෙනවා. දැන් ඉතින් හරියට ඔයාගේ අනාගතේ ඉතින් හරිය වැටෙනවා. ඉක්මනට මේ සුරේ දාගන්න මේ මුදු දාගන්න කියලා බොරුව වංචාව කරන්න පුළුවන්. දැන් මුදු කණ්ඩායම් ටික ඉන්නවා. මාල කණ්ඩායම් ටිකකුත් ඉන්නවා. සුර කණ්ඩායම් ටිකකුත් ඉන්නවා. ඒගොල්ලෝ වෙනම ගෲප් හදා ගන්නවා. හැබැයි මතක දැන් මට මේ රටේ සමාජ මෙහෙවරක් තියෙනවා කියලා මම හැමදෙස්සම කියනවා. මට පුළුවන් උදේවස මගේ දැනුම මට විශ්වාසයි. හැබැයි මතක තියාගන්න ඊට හැම මගේ රටේ උපන් නූපන් හැම පරපුරකටම යමක් ඉතුරු කරන්න ඕනේ. සත්‍යවාදී දර්ශනයක්, සත්‍යවාදී පරිසරයක්, මිත්‍රශීලී පරිසරයක්, මිත්‍රශීලී රටක් බිහි කරන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් කතා කරන්නේ මම. ඒ නිසා මට දැන් මේ රට කොතනද හැදෙන්නේ? ඒ හැදෙන තැන සොයාගෙන යාමේ අරමුණින් මම වැඩ කරන කෙනෙක්. මිසක කාටවත් පක්ෂග්‍රාහී නෑ. මතක තියාගන්නේ පක්ෂග්‍රාහී කෝණයෙන් බලන්නේ ඕගොල්ලෝ. ඒ නිසා තමයි ඕගොල්ලෝ ඔච්චර වැරදක් කළත් බොරුව දැනගෙනත් ඒක හොදන්නේ. වංචාව දැනගෙනත්, වෛරය දැනගෙනත්, පලිගැනීම දැනගෙනත් හොදන්නේ. ඒ නිසා තමයි ඕගොල්ලන්ගේ අසල්වාසී නායකයන් බිහි වෙන තැන පාලනය කරන්නේ. කුහකත්වයෙන් පිරි සමාජය, වෛරයෙන් පිරි සමාජය, ක්‍රෝධයෙන් පිරි සමාජය කවදාකවත් ගොඩ එන්නේ නැහැ. මතක තියාගන්න. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. මේ තියෙන්නේ පාවාදීම් වෛරය විතරයි. මේ තමයි ඇත්ත යථාර්ථයේ. සෙනසුරුතාම ඉන්නේ මීනේ, ඊට පස්සේ එන්නේ මේෂයට, ඊට පස්සේ වෘෂභයට. මම මේ කිව්ව අනාවක අනාගතේ සිදු වෙනවා. දින 50 ගණන් අගමැතිවරයා පත් වෙන හැටි මහින්ද රාජපක්ෂ මහත්මයාන හැටිත් කිව්ව මියුරු සම්පලියන ගේම තමයි. ඊටම අමතරව ආපහු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ 7 දෙනෙක් බලට එනවා කියලා කිව්වෙත් මියුරු සම්පලියන ගේම තමයි. ඒ වගේම තමයි ඊට පස්සේ ඒ ජනරල්ල කරගන්න බැරුව විනාශ වෙන තැන කිව්වෙත් ජාත්‍යන්තර ප්‍රශ්නයකින්, ජාත්‍යන්තර අරගලයකින් හෝ ජාත්‍යන්තර කූට ක්‍රම වලින් සහ උපක්‍රමශීලී ජනස ව්‍යුහයකින් මේක විනාශ කරනවා කියලා කිව්වෙත් මියුරු සම්පලියන ගේම තමයි. එතකොට මේ හැමදේම වෙන හැටි කිව්වා. ඒ වගේම තමයි එතකොටම කොවිඩ් එන හැටි කිව්වෙත් මියුරු සම්පලියනගේ තමයි. ITN මාධ්‍යජාලය තුල දේ කතා කරලා තීරණය කින වැඩසටහනේදී මධ්‍යම රාත්‍රියේදී. ඒ දේ කිව්වෙත් මියුරු සම්පලියනගේම තමයි. ඒ වගේම තමයි ඊට පස්සේ මේ ජන ව්‍යුහ සහිත මේ නිර්ධන පාන්තිකයකගේ ජනරල් ඇවිල්ලා බලය අතට අරගන්න තැන කිව්වෙත් මියුරු සම්පලියනගේම තමයි. ඒ ආපු ගමම්ම කට නිසා නැහින බව කිව්වෙත් මියුරු සම්පලියනගේම තමයි. ඒ වගේම තමයි ඊට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය නැවත වතාවක් සිදු වෙලා ලංකාවට සම්බාධක දානවා කියලා කිව්වෙත් මියුරු සම්පලියනගේම තමයි. ආපහු ලෝක යුද්ධයක් නිර්මාණය වෙලා ඒකෙන් ලංකාවට ලොකු බලපෑමක්, ආර්ථික ලොකු බලපෑමක්, වැටීමක් සිදු වෙන බව කිව්වෙත් මියුරු සම්පලියනගේම තමයි. ඒ වගේම තමයි ලෝකේ කවුරුත් දකින්න නැති විදියට දිට්ටුව එනකොට ලංකාවේ එක්තරා මහා සුලිකුණාටුවක් හා ගම් වතුර ප්‍රශ්නයක් සහ විශාල වර්ෂාවක් එනවා කිව්වෙත් මියුරු සම්පලියනගේම තමයි. කවුරු කොයි කෝණෙන් කිව්වත් මම දැක්ක අනාගතය හරියටම හරි. ඒ වගේම තමයි මම මේ කතාවත් කියනවා. මේ පාලනය තුල බිහි වෙන මිනිස්සුන්ගේ මානසික ආතතිය, ඒ වෛරීය කෝණය බිහි වෙලා ලංකාවේ ආගම් අතර ආරවුලක් නිර්මාණය වෙන බව කියන්නේත් මියුරු සම්පලියනගේම තමයි. මේකෙන් ජන වාර්ගික ගැටලුවක් ඇති වෙන බව කියන්නේත් මියුරු සම්පලියනගේම තමයි. මේකෙන් රටේ ඉන්න ඒ හමුදා මාණ්ඩලික නිලතර දන්න නායකයන් අර ඩයස්පොරාට ඕන විදිහට ඒ ෆොටෝ එක පවා යවලා උන්ට කරන අපරාධ, ඔවුන්ගේ ඉමේජස් කඩලා, ඔවුන්ව බය කරලා, ඔවුන්ව හිර කරලා
ඔවුන්ට එරෙහිව නීතියක් ක්‍රියාත්මක කරමින් නීති අවභාවිතා කරනවා කියලා කිව්වෙත් මියුරු සම්පල්ලියනගේම තමයි. ඒ වගේම තමයි සැබෑ ඇත්තට පේන්න තියෙන අපරාධකරුවෝ එදා හිටපු නිවැරදි සාක්ෂිකරුවෝ එදා හිටපු නිවැරදිම එදා හිටපු හරියටම පේන්න මෙන්න මේ විදිහට මේකට සම්බන්ධයි කියන අස්පනා අපිට පේන තියෙද්දි සාක්ෂි ඒ ඇයට විරුද්ධව නීතියක් වක්‍රව ලංකාවේ ඇතුළත තිබ්බ බුද්ධි අංශය මර්ධනය කරමින් ඔවුන්ව විනාශ කරනවා කියලා කෙනෙක් මියුරු සම්පල්ලියනගේම තමයි. ඒ වගේම අනාගතයේදී මම කිව්වා ලංකාවේ බැංකු පද්ධතිය මුල්‍ය පද්ධතිය රජය විසින් සම්පූර්ණයෙන්ම හිර කරගන්නවා කියන්නේ මියුරු සම්පල්ලියනගේම තමයි. ලංකාවේ දෙවෙනි කොටසෙන් කියනවා ගම් නියම් ගම්වල සමාජයේ පරිසරයන් තුල තනින් තන ඉන්න ජන ව්‍යුහය අතර නැකිටින නායකත්වයේ පරිපූර්ණ සමාජීය රටට දයට ආදරය කරන නායකයන් මර්ධනය කළ ඔවුන්ට නින්දාවෙන් අපහාසයෙන් චෝදනාවෙන් ඔබේ ගමේ ඔබේ නගරයේ ඔබේ ප්‍රදේශයේ ඉන්න ඒ සැබෑ ආදරණීය ඕනම දෙයකට ජනතාව වෙනුවෙන් නැගී හිට නායකයන්ව මර්ධනය කරනවා කියලා කියන්නේ මියුරු සම්පල්ලියනගේ තමයි. මේ සියලු දේ මේ රටේ නොවුනොත් මම මියුරු සම්පල්ලියනගෙන් නෙමෙයි. අපි දැකලා තියෙනවා සෝෂල් මීඩියා හරහා නිතරම අපිට ඒ කට්ටියගේ කණ්ඩායම් හැදෙනවා. කණ්ඩායමක් හැදිලා ජ්‍යොතිෂ සංගමයක් බිහි කරනවා. තව සංගම් බිහි කරනවා. සංගම් බිහි කරන ඊට පස්සේ කණ්ඩායමක් කරන දේ වැරදි කියලා අනිත් අය විවේචනය කරනවා. ඒ අතරේ චීවරධාරීන් ඉන්නවා. එහෙම ගොඩාක් ඔය වචනේ වැරදි චීවරධාරීන් කියන වචනේ ඊටාම වැරදි වචනයක්. ඔක තමයි අපේ තියෙන ප්‍රතිවාදීන්ගේ උත්තරය. මොකද මේ චීවරධාරියා කියන තැන ගහනකොට ඒක හොඳට අනිත් අන්තවාදී ආගම් නායකයන් හරිම උද්‍යෝගයෙන් අපුඩි ගහනවා. මොකද සමහර අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් අන්තවාදී කිතුණු කණ්ඩායම් විශේෂයෙන්ම මගේ අම්මත් කිතුණු මොකද මම පරිසර කිතුණු පරිසර හැදිච්ච කෙනෙක් මම දන්නවා මේක ඇත්ත නැත්te යථාර්ථය ඒ නිසා මතක තියාගන්න මේක තුල ඉන්නවා හොඳට අර මං ලස්සනම දැක්කේ ගෝඨාය මහත්මයා පරද්දන්න හේතුණු කාරණා කීපයක් තිබ්බා පහුගිය කාලේ අරගල ගේන්න එකක් තමයි බහුජාතික සමාගම් ඒක ඇයි පොහොර ප්‍රශ්නාව රටේ තියෙන විස කෑම වර්ග ගේන්න බෑ විස කෘත්‍රිම ආහාර ගේන්න බෑ ඒ ඔක්කොම බ්ලොක් කරද්දී එතුමාට ලොකු හානියක් එතන සිද්ධ කරා. ඒතර ඒකෙදී වෛරීය ගත්ත කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ එතුමාට ඒ පරිසරය හදන්න දුන්නේ නැහැ. ඒක එතුමාගේ මේ රටක මම කියන්නේ හැමදෙස්සෙම මේ රට පාලනය වෙන්නේ මේ ලෝකේ පාලනය වෙන්නේ ජාත්‍යන්තර සංවිධාන මැද. දෙවෙනි දේ තමයි බහුජාතික සමාගම් මැද. තුන්වෙනි දේ තමයි රට ඇතුළත ඉන්නා වූ පාවා දෙන්නන්ගෙන් පාලනය මැද. ඕක ඉතිහාසෙ දැම්ම තියෙනවා. ලංකාවම එදා ඉඳන් මම කියන්නේ රාවණ ඉතිහාසෙන් පාවා දීමනේ කරේ. ලංකාවේ ඉන්න හැදෙන දලු කඩපු දේනේ අද ලංකාව ඕගොල්ලෝ දුප්පත් නම් ඕගොල්ලෝ ණය අර්බුදයක ඉන්නවා නම් මේ රටේ හැමදේම ගහකොළ වැස්ස සතා සීපාව හැමදේම තියෙන ශාස්ත්‍රීය රාජ්‍යයක් වෙලා අද ඕගොල්ලෝ හිඟන જાතියක් වෙලා නම් යදින જાතියක් වෙලා නම් ඒකට මූලික හේතුව නායකයා නෙමේ ප්‍රශ්නේ පාවා දීමේ සහ ඉරිසියාවේ සහ කුහකත්වයේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි මම මේ කතා කියද්දි රිදෙනවා ඇති හැබැයි හදවතින් අහලා බලන්න ඔබ හැමතිස්සෙම එදා ඉතිහාසයේ සිංහල ඉතිහාසය දැම්ම අද දක්වා මේ පාවා දීගෙන රටක් මේ තියෙන්නේ ඕගොල්ලෝ හැමදාම ඇත්ත නොදෙන කෙනෙකුට අපහාස කරපු සංස්කෘතියක් මේ රටේ තියෙනවා. ඔය රාජපක්ෂවන්ට කඩ යනවා කියන අයයි. ඒ වගේම තමයි ඊට කලින් මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩ යනවා කියන අයයි. ඊට පස්සේ ඊට කලින් දැන් ඔය මම මේ වර්තමානයේ අනුරු කුමාර සේන මහත්මයා කඩේ ගිහලා එතුමාව බලයටපත් වෙන තැන සහ එතුමා දිනනවා අනිවාර්යයෙන්ම කියලා පිළිවෙලත් එක්ක කියපු මමයි. මට ඒ කාලේ ගොඩක් චෝදනා කරපු දැන් අනිත් පාර්ශවයනේ ඔක්කොම මේක අහන් ඉන්නකො දැන්. මම ලස්සනට මේ කතාව කියනවා. ඒ තමයි අංක 1 මේ රටක හැදෙන්න ඕන ජනනායකයා විය යුත්තේ රටේ සමස්ත වර්ගයා නියෝජනය කරන ජනනායකයෙක්. ඒ කියන්නේ මේ 2.36 ලක්ෂයක් හෝ 43 ලක්ෂයක් ඉන්නවනේ මේ රටේ ජනතාව සමස්තය වෙනුවෙන් ඔහු තමන්ගේ මේ මගේ ආදරණීය ජනතාව කියන දේ වැළඳ ගන්න පුළුවන් නායකයෙක් තමයි බිහි වෙනවා. ඔහු රටේ නායකයා වෙන්න ඕනේ. නැතුව ඔහු එක් පැත්තකින් ඔහුගේ බල ලෝභී බව අල්ලගෙන තියාගන්න අවුරුදු 40කට 50කට 500කට කියලා අල්ලගෙන නායකයෝ බිහි වෙන එක තමයි ලංකාවේ වැරද්ද වුනේ. හැම නායකයෙක්ම ලංකාවේ try කරේ උත්සාහ කරේ තව අවුරුදු 5ක් ඉඳලා තව අවුරුදු 5ක් ඉන්න. මේ පාලකයාගේ කතාව තුළ ඇහෙන්නෙත් අපිට ওই ටිකමනේ. ඇත්ත කතාවකනේ. තවත් අල්ලගන්නනේ. අපේ බුදුන් වහන්සේ පාව ලෝකේ දේශනා කරේ අත්හැරීමේ සංකල්පය. දැන් ආවේ විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කරනවා කියාගෙන ඉන්නේ. ඕනම පාලකෙක් ලංකාවේ ඉල්ල තියෙන ඔහමනේ. දැන් මම පුංචි කාලෙත් අහලා තියෙන ওই කතාව. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගෙන් පස්සේ ඊට පස්සේ ආපු සියලු ජනාධිපති ධූර දිගින් දිගට කියන්න ගත්තේ මේ රටේ විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කරනවා කියලා ඉන්නේ. ඔය පොඩි කාලෙත් මම ওই කතාව මගේ පන්ති උගන්වපු ගුරුතුන් අහලා තිනවා සම්පූර්ණ සමාජ විද්‍යාව උගන්වනකොට. හැබැයි ඇයි සර් මේක වෙන්නේ නැත්තේ කියලා මම අහපු දෙයක් ඕන තරම් තියෙනවා. ඒකට හේතුව තමයි මේ රටේ මම දැක්කේ පොඩි කාලේ දැම්ම බලය ගත්තට පස්සේ ලෝභී භව සහ මේ රට විනාශ කරන අරාජික කරන්න කුමන හෝ පිළලයක් බිහි වෙනවා. ඒ පිළල තමයි මේ නිර්මාණය වෙන්නේ. එතකොට මම කාලයක් තිස්සේ දැක්කා දැන් රට හැදෙනකොට කලින් දැන් අපි දැක්කා ආසියාවේ ආශ්චර්යය බිහි වෙගෙන එනකොට රටේ සංවර්ධනය මහා මාර්ග පද්ධතිය ඔය කියන හයිවේ ඔය ටික ඔක්කොම බිහි වෙලා එනකොට ඔක ලොකුට බලපෑවා මුලින්ම අසල්වාසී ඉන්දියාවට. ඉන්දියාව රෝයක ඉක්මනින් කඩිනමින් ප්ලෑන් කරා
ඒන රටේ පාලකයන්ගේ ඉමේජස් කඩන්න ජාත්‍යන්තර එක ප්‍රශ්න දාන්න ඒ වගේම තමයි ඊට පස්සේ යුද්ධ ඉවර කළා කියලා තර්ජනය කරන්න ඒ ටික පටන් ගත්තා. එතනින් එහෙම නොනවති ලොකුම ගේම් එක ගැහුවේ සිංගප්පූරුව. සිංගප්පූරුව ඔවුන්ගේ වෙළඳ ආර්ථිකය මේ ආසියානු කරේ තියෙන ලොකුම වෙළඳ ආර්ථිකය නිර්මාණය කිරීම හා හොඳම කියන්නේ වෙළඳ රාමුවක් තියෙන රට සිංගප්පූරුව. ඔවුන් උත්සාහ කරා ඔවුන්ගේ රට වැටේ කියන බයට ඔවුන් වෙනම ජාත්‍යන්තර ගේම් එකක් ප්ලෑන් කරා. ඒකේ ගේම් එකේ ප්‍රතිඵලයක් තමයි ලංකාවේ ඇතුළත ඉන්නවා කැරලිකාර කණ්ඩායම්. ඔවුන් එකතු කරගෙන ඔවුන් හරහා තමයි ලංකාව පාලනය කරන්න ඊළඟ සැලසුම් ටික හැදුවේ. ඒක සිංගප්පූරුව ගහපු පළමු ගේම් එක එතන තියෙනවා. මේ තමයි ඕගොල්ලෝ සාමාන්‍ය සිවිල් ජනතාව මේ කතාව දන්නේ නැත්නම් හදවතින් දන්න අයගෙන් අහලා බලන්න මේක කවුරුත් කියන්නේ නැහැ. මොකද හේතුව ජාත්‍යන්තර සම්බන්ධතා නිසා අපේ රටේ විපක්ෂය කතා කරන්නේ. ජාත්‍යන්තර සම්බන්ධතා නිසා ඉන්දියාට එරෙහිව කතා කරන්නේ. ජාත්‍යන්තර සම්බන්ධතා නිසා කවදාකවත් කතා කරන්නේ සිංගප්පූරුවට විරුද්ධව. වෙනත් රටකට විරුද්ධව. ඒ ජාත්‍යන්තර සම්බන්ධ තිබ්බොත් තමයි රටක දේශපාලනය කරන්න පුළුවන්. මට මේ රටේ දේශපාලනය ඇති නෑ. දැන් මං ජ්‍යොතිෂය තුල මම මේ කතා කරන්නේ රටේ පාලකයා බිහි වෙන රාමුවයි, ඒ පාලකයා කරන අපරාධයි, ඒ අපරාධ හා හොඳ පැත්ත, හොඳ දේවලුත් මේ රටේ එක පැත්තකින් වුණා. අර මම කියන හොරු අල්ලන, හොරුන්ට දඩුවම් දෙන්න කියන කාරණා තමයි මං කියන් ආවේ. 117ක් අනාගතේ පාර්ලිමේන්තුවෙන් එළියට යනවා කියලා කියාගෙන ආවේ. ඒ මට ඕනුනේ මේ රටේ යහපත් සමාජ මට්ටමක් හදන්න. අර සමහර අයට අවස්ථාව දීලා ඒ ඔවුන් අවබෝධ කරපු තැන වෙනස් කරන්න. එහෙනම් මම මියුරු සම්පලියනගෙම තමයි